මේ නිර්මාණාත්මක අනුස්මරණ පණිවිඩයක්. මේ කිසිදු සබේ පුද්ගලයෙකුගේ පරිකාශයක් නොවේ. අද දවස ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ ඉතාමත්ම සංවේදී සහ දක්බර දිනයක් ලෙස මතකයේ රැඳුණු ඇති. මරේසල් ගුණතිලක අපි අතරින් සදාටම සමගින් ගොස් ඇති බව අසා මට එය විශ්වාස කිරීමට ඉතා අපහසු විය. සෑම මනුෂ්‍යයෙක්ම කවුද හෝ මේ ලෝකයෙන් සමුගන්න බව අපි දනිමු. නමුත් තම හඩින් තම චරිතයෙන් සහ තම කලවෙන් ලෝකයේ ආලුකමත් කළ සමහර මිනිසුන් සිදුකාලිකවම මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වත. මරේසල් ගුණතිලක එවැනි අතිවිශිෂ්ට කලාකරණයෙක්. කුඩා කාලයේ සිටම ඇයගේ ඉගත් මගේ ජීවිතයේ කොටසක් වී තිබුණි. ඇයගේ හඬ තුළ තිබූ මෙහෙර ආදරේ සහ සිවුදනේ සෑම ශාරෝගයෙකුගේම හදවත ස්පර්ශ කළා. ඇය ගායන කළ ඉගත් පමණක් නෙවෙයි. ඇයගේ සංගීතය මගින් ඇය මිලියන ගණනක් මිනිසුන්ට සතුටු බලාපොරොත්තුව සහ ආදරේ ලබා දුන්නා. ඇයගේ ජීවිතයේ සෑම තරුණ කලාකරුවෙකුටම වෙහෙස කැපවීම සහ නිහතමානීකම් සාර්ථකත්වයට ගෙන යන බව පෙන්වන ආදර්ශයක්. අද ශ්‍රී ලංකාවට අහිමි වී ඇත්තේ ශ්‍රේෂ්ඨ ගායිකාවක් පමණක් නොවේ අපි සංගීත සංස්කෘතියේ වටිනාම සම්පතක්ද වී. ඇයගේ ඉගත සිදුකාලිකවම අපි මතකයෙන් තුළ ජීවත් වනු ඇති. අනාගත පරම්පරාවෙන්ද අද අපි ආදරය කරන අයුරින්ම ඇයගේ හඬට ආදරය කරන ඇති. ඇයගේ පවුලේ සියලුම සමාජිකයන් වෙත මගේ ගැඹුරු ශෝකය සහ කනගාටුව පළ කිරීම. මවක් සහෝදරයෙක් මිතුරෙක් සහ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් අහිමිවීම වේදනාව වචනවලින් විස්තර කළ නොහැකි. ඔවුන්ට මේ අසීරු අවස්ථාවේ දොර ගැනීමට ශක්තිය සහ සැනසීම ලැබුවයි මෙම පෙරාතන කිරීම. මරේසල් ගුණතිලක අද අපි අතර නොසිටියත් ඇයගේ හඬ කිසිදු නිහඬ නොවන ඇති. ඇයගේ ඉගති ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් සහ ලෝපුරා රසිකයන්ගේ හදවත් තුළ සිදුකාලිකවම ඇසින් ඇති. සැබෑ කලාකරුවෙකු කිසිදු මිය නෑයි. ඔහු හෝ ඇය තම නිර්මාණ තුළින් සුදු ජීවත් වී. අපි සවම ඇයගේ අමල් සේවයේ සිදුකාලිකවම සිහිපත් කරන්නමු. ඇයගේ සිනහවල් නිහතමානීකම් ආදරණීය පුරුෂය සහ අමරණීය හඬ තවත් බොහෝ වසර ගණනාවක් මිනිසුන්ගේ ආඩම්බරයක් වුණ ඇති. සමුගන්න මරේසල් ගුණතිලක. ඔබ අපි අතරින් සමගින් ගියත් ඔබ හඬ ඔබ සංගීතය සහ ඔබ මතකයේ සිදුකාලිකවම අපගේ හදවත් තුළ ජීවත් වන ඇති. ඔබට නොවන සේවය